සුබ දවසක් වේවා යාළුවනේ. මේ අද අපි ගමන් යදුනේ ලෝකයේ තියෙන විශාලම වේල බලන්න. එතකොට අපි මුලින්ම දැන් අපි ගමන ආරම්භ වෙනවා. එතකොට ගමන ආරම්භ වෙද්දී මුලින්ම අපි ගියේ මේ බුලට් ට්‍රේන් වල තමයි ගමන් කරේ. ඇත්තටම බුලට් ට්‍රේන් එකේ අත්දැකීම ගත්තොත් 60 කිලෝමීටර් 300ක ස්පීඩ් එකකින් තමයි මේක 300ට වඩා ස්පීඩ් එකකින් තමයි යන්නේ මේ බුලට් ට්‍රේන් එක. මේකේ අධ්‍යයනතරම අපිට ෆයිට් එකක් අත්දැකීම වගේ තමයි අත්දැකීම මාරම එක්ස්පීරියන්ස් එකක් වුණා මේ ගමන ඇත්තටම. මේ ගමනේදී අපිට වටපිට පේන දේවල් වලට මම වීඩියෝ එකේ දාලා තිනවා බලන්න. ඇත්තටම කුඹුරු තියෙනවා, එතකොට ගොඩ ඇගිලි තියෙනවා, කඳු පන්ති තියෙනවා. හැම දෙයක්ම ඇත්තටම මාර ලස්සනට ලැබුණා යද්දී. එන්නේ ගොඩක් මේ බුලට් ට්‍රේන් එක හදලා කියන්නේ සාමාන්‍ය පොළොව මට්ටමට උසින් තමයි ගොඩක් වැඩිපුර තියෙන උඩින් තමයි යන්න තියෙන්නේ. කියන්නේ හදලා තියෙන්නේ මේ සාමාන්‍ය ලංකාවේ මේ ට්‍රේන් එකක් යන්න තියෙනවා වගේ නෙමෙයි තියෙන්නේ. මේ ට්‍රේන් යන්න ඇත්තටම මේ සාමාන්‍ය ගමන් කරන මාර්ග වලට උඩින් තියෙන්නේ. කියන්නේ එතන ක්‍රොස් වෙන්න තියෙන්නේ හදලා නැහැ මේවා. ඒ වගේම මාර තාක්ෂණයකින් යුක්තව තමයි මේ ට්‍රේන් මේවා කරලා තියෙන්නේ. ඇත්තටම මේ මාර ස්පීඩ් එකෙන් යන ට්‍රේන් එක. ඒ හින්දා ඒක මාර අත්දැකීමක් වුණා. ඊට පස්සේ අපි මේ ආවේ හුබයි වලට තමයි ආවේ. වුහාන් වලට ඇවිල්ලා හුබයි වලට ආවා. ඊට පස්සේ අපි එතනින් ආයේ බස් වල මේ වේල බලන්න ගියා. ඒතර මේ වේල්ල මේ මැදලා තියෙන්නේ මේ ලෝකේ තුන්වෙනි දිගම ගඟ හරස් කළා තමයි මේ වේල්ල බැදලා තියෙන්නේ. ඒකේ වේල්ල බැදලා කියන්නේ මේතර මේ වේල්ලත් විශේෂත්වයක් වෙනවා. එතකොට මේක මේ ලෝකයේ ලොකුම ජල විදුලි බලාගාරය තමයි ඒක. මේ වේල්ල මේ හරස් කරලා බැදලා ඒ ජල විදුලි බලාගාරය තමයි තියෙන්නේ එතන. ඊට පස්සේ අපි දෙවාරය ගත්තා මේ යන ගමන්ම රෙල්ලට ගිහිල්ලා එතන සාමාන්‍ය හොඳට කැම තිබුණා. ඊට පස්සේ දිවාරේ තරංග වල අය අපි ගමන් ආරම්භ කළා. මේ ඇත්තටම මාරම අත්දැකීමක් මේක. අපි වින්ද මේ චීනය වෙලා මේ ගොඩක් දුර යන්න ඕනේ. ඇත්තටම අපි කිලෝමීටර් 1500ක් දුර යන්න ඕන ඉන්න තැන ඉඳලා මේ කියන්නේ මේ රට ලොකු රටන්නේ ඇත්තටම. එහෙම මාරම එක්ස්පීරියන්ස් එකක් වුණා මේ ගමන ඇත්තටම. මේ වලට දිස්සෙන්නේ මේ කඳුපන්ති. මාරම ලස්සනයි view එක. පොඩි වෙහිගතියක් තිබුණා අපි යද්දී මේ මාර ලස්සනයි. මෙතන ගඟ තියෙන්නේ ගඟ. මේ වලට පේනවා මේ බෝට් යනවා නැව් වෙනවා. ඒ තමයි පේන්නේ. අතරම මේ ලොකු ගඟක්. ගඟේ අතරම නැව් වෙන ගඟක් අතරම ලයිව් අපි මොනනම් දැක්කේ පළවෙනි වතාව. නැත්තම් අපි දැකලා තියෙන්නේ මේ වීඩියෝ වල දැකලා තියෙනවා. ඒ වගේ දේවල් තමයි අපි දැකලා තියෙන්නේ. ඒක මාරම එක්ස්පීරියන්ස් එකක් වුණා ජීවිතේ. මේ රටකට ඇවිල්ලා ඒ ඇස් වලින් දැකලා ඒක
මෙතනින් මේ අය වෙන බස් එකක් කියන්නේ මෙහෙන් දීලා තියෙනවා. ඒ කියන්නේ බස් එකකට ගත්ත ගමන් මෙයාලා ටිකක් ගන්න මෙතනින්. ඊට පස්සේ ඒ බස් දෙක අපි අය මේ එතන view point එකේ තියෙන තැන මේ වේල්ල තියෙන තැනට තමයි මේ යන්නේ අපි. එතනත් පොඩි වෙලාවක් අපි ගියා මේ එතන වේල්ල තියෙන තැනට. මේ අතර මේ වේල්ල මේ උසින් ගත්තොත් එහෙම මීටර 181ක් උසයි. දිග වෙනවා මීටර 2335ක් මේ වේල්ල. ඊට පස්සේ පළල වෙනවා මීටර 40ක් පළලක් වෙනවා මේ වේල්ල. නම් මෙතනින් නැංගේ මේ ලිෆ්ට් එකක් තියෙනවා. මේ ලිෆ්ට් එකකින් තමයි එතන උඩට අපි යන්නේ. මේ view point එක තමයි එතන ගියාට පස්සේ වටේ තමයි පේනවා. ගඟ පේනවා, වේල්ල, ඒ හැමදේම ජල ඉදිරිපල ආකාරයේ හැමදේම එතනින් පේනවා අපිට. මම ලස්සනට එතන පේනවා අපිට. මෙතන තියෙනවා මේ මැප් එකක් වගේ හදලා තියෙනවා. මේ තියෙන තරස්ම හදලා තියෙනවා. මේ දෙබලාගෙන තියෙන්නේ කොහොමද, වේල්ල තියෙන්නේ කොහොමද කියලා අරගෙන ඉස්සෙන්න. ඊට පස්සේ අපි මේ ලිෆ්ට් එකේ එතන උඩට අපි ගියා. එතන ලිෆ්ට් එකේ තියෙන ලිෆ්ට් එකක් විතර තියෙනවා. මේ උඩ යන්න එතන හදලා තියෙනවා. ඇත්තම තාක්ෂණය කියන්නේ කොරෙම පාවිච්චි කරපු ප්‍රොඩක්ට් තමයි කියන්නේ. කියන්නේ හැම දෙයකම තාක්ෂණය පාවිච්චි කරලා තියෙනවා. ආය මේ ඒ බාන්න තියෙන තැන්වත් ටිකට් අරන් මිනිස්සු ඩෝනේ කියන්නේ රටේ කට්ටියයි ඔක්කොටම ටිකට් අරන් තමයි පෙන්නන්නේ. එනිසා හැමතැනම ආදායමක් තමයි අපි යන්නේ මේ රටේ. ඒ වගේම ලස්සනට හදලා තියෙනවා මේවා. මෙතන උඩට ගියාට පස්සේ අත්‍තරම පේනවා පල්ලෙහා මේ ජල විදුලි බලාගාරය, වේල්ල, ගඟ, කඳු පන්ති, ඒ හැමදේම මාරම ලස්සනට මෙතනින් පල්ලෙහා පිට ලස්සනට පේනවා දිස්සෙනවා. බලන්න මීදුම පොඩි වැස්ස ගතියක් තියෙනවා. මීදුම ගතියකුත් තිබ්බා. මේ ඒවත් එක්ක මේ හැදිරිය සමහර කඳු පන්තිත් එක්ක පේන්න තියෙන්න පුළුවන්. ඒ වුණාට ඈත පේනවා ගඟ තියෙන්නේ කොහොමද, එතන වේල්ල, එතන මේ මොකද්ද මේ මං කිව්වේ නැව් ලිෆ්ට් එකක් තියෙනවා කියලා යන්නේ. ඒ ලිෆ්ට් එක තමයි ඔතන යාලට පේන්නේ. නැව් උඩට යද්දි ඔය අතුරට ගියාට පස්සේ අතුරු පිරෙන්න දොරවල් තියෙනවා වැහෙන්න. ඒ සිස්ටම් එකක් තියෙනවා. ඒක මං ඉදිරි වීඩියෝ දින් වලට පෙන්නන්නම්. මේ ඒක මේ අපි නැවේ ගියා. එතකොට ඒකත් වීඩියෝ ටික මම ඉස්සරහා වීඩියෝ වලට දාලා තියෙනවා. ඒවා දකින්න ලැබෙයි ඉදිරියේදී. මේ ඔය දුර පේන්නේ ඇත්තටම මේ ගඟයි. ඊට පස්සේ අතන හැපැත්තේ වේල්ල පේනවා. එතකොට ඉදිරි බල ආකාරය පේනවා. ඒ දසුන් තමයි අපට පේන්නේ. මේ වේල්ල මේ ඉදි කරන්න නිල වශයෙන්ම ආරම්භ කරලා තියෙන්නේ 1994 තමයි පටන් ගෙන තියෙන්නේ. ඊට පස්සේ වේල්ල බිත්ති බඳලා ඉවර කරලා තියෙනවා 2006 අවුරුද්දේදී. ඊට පස්සේ සම්පූර්ණ මේක හතර ඉවර කරලා තියෙන්නේ 2012දී. ඊට පස්සේ මේකේ අර නැව් යන සෝපානය වැඩ ඉවර කරලා තියෙන්නේ 2015 වර්ෂයේදී. ඒ විදිහට තමයි මේකේ වැඩ ඉවරලා තියෙන්නේ. ඊට පස්සේ අපි ගමන අල්ලහට ඇවිල්ලා එහෙමම මේ එන ගමන් මේ රැවුණා කොහොමත් අපි යද්දි මේ මෙතනින් ඉවරලා යද්දි එන
අවස්ථාව තමයි තියෙන්නේ අපි යන මාර්ගය අතරම පේනවා. ඊට පස්සේ එහෙම අපි ගියේ මේ ආර්ථිකාරය ගන්න. ඉතින් ආර්ථිකාරය අරගෙන මේ අපි නවාතන තුන තමයි පේන්නේ වලට. එතන මාරම ලස්සරි හොරෙල්ලක් තමයි අපි නවතන් ගත්තේ. මේ දවස ගෙවුනේ මේ විදිහට තමයි. අත්‍තරම මාරම අත්දැකීමක් වුණා දවස. දැක්කපු දේවල්, අත්විඳ දේවල්, ඒ හැමදේම ජීවිතේට එකතු වුණා. එතකොට ඒ දේවල් හැමදේම අපිට ඉදිරියට තියෙනවා වගේම මේ දේවල් වලින් වීඩියෝ එකක් දැම්මට පස්සේ අත්‍තරම හැමදාම ලගින්න පුළුවන් අපිට. ඒ විදිහට අත්‍තර මේ දා රන්දාස අපි ඉතිරි කාමරේ තමයි මේ ගෙන්නන්න ආද මේ එකක් ලක්සරි කාමරයක් තමයි හම්බුනේ මට. අත්‍තරම නිදහසේ ඇවිදලා ඒ අත්විඳලා රාත්‍රිය නිදහසේ සුව පහසුව ඉඳක් ගත කරන්න පුළුවන් කාමරයක් හම්බුණා. එතන අත්‍තරම මේ මානවකා නිදහසේ රාත්‍රිය ගෙවන්න දවසේ ඇවිදලා සිතුවිලිත් එක්ක දවස් ගෙවන්න පුළුවන්. නිදහස ඉන්න පුළුවන්. ජීවිතය අත්‍තරම නවතන් පළක් තමයි හැමදාම අපිට ජීවිතේ සසර ගමනම නවතන් පළක් තමයි. ඒක දවසක අපි අතන ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. ඒ අතරම මේ සසර හැමදාම ගමනක් තමයි තියෙන ජීවිතේ. ජීවිතේ කෙලවර නම් ගමනක් තමයි තියෙන්නේ. ඒ ගමනේ ජීවිතේ මේ මොහොතේ විඳිනවා නම් ඒක තමයි සතුට කියන්නේ. අපි ඒ සතුට විඳින ගමන් ජීවිතේ ඉස්සරහට සතුටින් ගෙවන එක තමයි මගේ අරමුණ. බලත් එක්ක හැම අත්දැකීමක්ම ෂෙයා කරගන්නවා. එහෙනම් වීඩියෝ බලව අපේ හැමෝටම ස්තුතියි.